සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන සහ අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ දින මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. රේගුවේ හිර වී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගමයයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ගැසට් පත්‍රය නිකුත් වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසන් වනු ඇති බවත් මෙම ගැටලුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුග්ගොඩ මහතා පැවසුවා. පළමු නැව පැමිණ දවස් 20කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළා. සිරවී තිබෙන වාහන වෙළඳපොළට පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයනකරුවන් පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මනින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.